ආයිබෝවන් අලුත් නව වසරේ පළවෙනි පෝයේ මිනිස්සු බොරුවට හාමුදුරුවන් පස්සේ දුවදුවා අපි ධර්මය දන්නවා. බුදුහාමුදුරුව අපට දේශනා කරලා තියෙන්නේ අපි ගිහියෝ වශයෙන් මේ පංචශීලය රැකගෙන ගිහි ජීවිතය ගත කරන්න කියලා. ගිහි ජීවිතේ ගත කරලා මේ ධර්මය අවබෝධ කරගෙන ජීවත් වෙන්න. තමන්ට මේ ගිහි ජීවිතේ කලකිරුණා නම් සසර දුක දැනුණා නම් අන්න ඔබට පුළුවන් ඉතිරි පංචශීල ටික රැකගෙන ඔබට පුළුවන් මහාන වෙන්න. අපට අට සීල් දස සීල් රකින්න බෑනේ. එහෙනම් අපි පංචශීල අපි ගිහි වශයෙන් පංචශීල රකින්න ඕන. උතුම්ම පූජාව මොකද්ද? ප්‍රතිපත්ති පූජාව. එහෙනම් අපි ප්‍රතිපත්ති මේ පංචශීල රැකලා මේ ප්‍රතිපත්ති රැකගෙන අන්න බුදුන් හාමුදුරන්ට කරන උතුම්ම ගෞරවය මේ පූජා. එහෙනම් අපි හරි දේ කරන්න ඕන. හාමුදුරුවෝ අද ප්‍රසිද්ධනේ එක වොයිස් කට් දාගෙන බණ කියනවා. මේ මොකටද? සල්ලි හම්බ කරන්න බලන්න හාමුදුරුවෝ hina වෙනවා. සුභෝගී වාහන පාවිච්චි කරන චොපර් රැලියෙන් ඇවිල්ලා බණ කිය. මේ බුදුහාමුදුරුවෝ එහෙම කරලා තියෙනවද කොහෙවත්? පුළුවන් නම් කියන්නකෝ. බුදුහාමුදුරුවෝ සිනහා වෙන්නේ හේතුවත් ඇතුවයි. ආනන්ද හාමුදුරුවෝ අහනවා. ඇයි ඔබ වහන්සේ hina වුනේ කියලා අන්න කියනවා. තේරුම මම මේ කර hina වුනේ කියලා. අද හාමුදුරුවෝ සැප විඳින්න. අද සිවුරු දාගෙන හාමුදුරුවෝ මේ නිවන් දකින්න නෙමෙයි. සැප විඳින්න. මේක අවබෝධ කරගන්න. අපි මොකටද මේ හාමුදුරුවෝ පස්සේ යන්නේ? මේ ධර්මයේ රකින්න නැත්තම් ඒ මිනිස්සු හොරු. අපි යන්න ඕනේ වට. ඔබට තියෙන පංචශීල මේ නිවන් දකින්නවා කියන්නේ පොඩි දෙයයි. මේ ධර්මයේ මහා ලොකු දෙයක් නෑ. පොඩි දෙයයි. ඔබට හරි ගිහි ජීවිතය හරියට රැකගෙන යන්න පුළුවන් මේ පංචශීල රැකගෙන ඉදිරියට යනවා. මරණකම් හරි. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවනේ ඒක තමයි උතුම්ම දේ. ආය වෙන මේවට සල්ලි යන්නේ නෑනේ. මේ නිවන් දකින්න එකත් සුළු දෙයක්. මේ සීළු දේ අත්හරින්න තියෙන්නේ. එහෙනම් අපි හරි දේ දැනගෙන අපි හොඳ දේවල් කරලා මේ රටටත් ළමයින්ටත් අපි හොඳ දෙයකින් හොඳ දේ කරලා පෙන්වන්න ඕනේ. පොයි දවසේ මේ පන්සල් ගාන බොරුවට යන්න ඕනේ. ඔය අහල පාල හරි කවුරු හරි ලෙඩ බලන්න යන්න ඕනේ. නැත්තම් පාරවල් තියෙනවා. කානු ටික සුද්ධ කරලා කැලේ කපලා දාන්නකෝ. මේ වහින කාලේ පාරවල් වල වතුර යන්නේ. මේ මෙව්වා තමයි අපි. නැත්තම් ඔය කල්ලි තියෙනවා අපේ කාට හරි කන්න ටිකක් දෙන්න. ඔය සතෙකුට හරි කවන්නේ. මෙව්වා පාව පින්. මේවා කවුරුත් කියලා දෙන්නේ නැහැ. හාමුදුරුවෝත් කියලා දෙන්නේ නැහැ මේවා. හාමුදුරුවෝ බලන්නේ තව කීයක් හරි හොයාගෙන සැප විඳින්නනේ. මේ බොරු දේවල් කරන්න එපා. හරි දේවල් කරලා ඔබේ ගමනේ මේ සුගතියට යන්න පාර කපා ගන්න. ඔබට නිවන් සැප ලැබේවා.